Ladies and gentlemen, welcome back to my YouTube channel. ඉතින් මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොකද්ද මේ gold sell එක. මේ gold sell එකට හේතුව මොකද්ද? මේ gold sell එකේ price එක කොච්චර යනකම් drop වෙයි සහ මේ price එකෙන් එන push up එකෙන් market එක කොච්චර අලුත් එත් එකක් create කරයිද කියලා. ඉතින් හැමෝම රැඳිලා බලාගෙන ඉන්න ඔයාලට නොදන්න දන්න හැමෝටම දැනුම බිඳුවේ ඉඳන් top එකටම දෙන්න මම සූදානම්. ඉතින් subscribe කරලා නැති කෙනෙක් නම් subscribe කරලා තියාගන්න. subscribe කරලා bell icon එක click නොකරපු කෙනෙක් නම් ඔයාලා bell icon එකත් click කරලා තියාගන්න. හරි එහෙනම් අපි වැඩි කතා නැතුව යන් වීඩියෝ එකට. ඉතින් ඔයාලට මේ බලා ගන්න පුළුවන් වෙන්නේ රැලි එකක්. මේ රැලි එක දිගේ මාකට් එක තවදුරටත් continue වෙනවා. මෙතන තියෙන්නේ flag එකක් නන් නෙවෙයි. මෙතන තියෙන රැලි එකක්. හරිද? එතකොට මේ රැලි එකේ ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක හරි විදියට continue එක දෙන්නේ. ෆ්ලැග් එකක් නම් අපිට බලා ගන්න පුළුවන් මාකට් එක ට්‍රැප් මූවමන්ට් දෙනවා. ඒ ට්‍රැප් මූවමන්ට් එක ලික්විඩිටි අචීව් කරනවා. එතකොට ලික්විඩිටි අචීව් කරලි වෙලා මාකට් එක ගන්නවා බයි සයිඩ් යන්න ලොකු පුෂ් අප් එකක්. බට් මේ වෙලාවේ වෙලා තියෙන්නේ මාකට් එක දිගින් දිගටම අපේ ඇනලිසිස් මෙතඩ් වලට ඇක්සෙප්ට් කරලා මාකට් එක මේ රැලි එක ඇතුලේ රන් වෙලා තියෙන එක විතරයි. ඉතින් මේ රැලි එකක් කියන්නේ මොකක්ද කියන එක ඔයාලට මම අමුතුවෙන් කියලා දෙන්න ඕන දෙයක් නෙවෙයි. රැලි එකක් කියන්නේ මාකට් එකේ කන්ටිනියුේෂන් පැටර්න් එකක් නෙමෙයි. මාකට් රිවර්ස් පැටර්න් එකක්. ඉතින් මේ රැලි එකත් එක්ක අපි බලමු මොකද්ද මේ මාකට් එකට දෙන ඉෆෙක්ට් එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් Fed එකේ ඩිසිෂන් එක ලාස්ට් තිබ්බ Fed එක FOMC එක ඔයාලට මතක ඇති මේ පොයින්ට් එකේ අපි මේ විදිහට බලමු. ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ තියෙන ප්‍රීවියස් හයි එක. එතකොට එත් එක හදලා තිබ්බේ මේ පොයින්ට් එක. හරිද? 3056යි. එතකොට මේ 3056 තිබිච්ච එත් එකේ ඉඳන් මාකට් එක ඩ්‍රොප් වුණා මේ විදිහට 45ට. ඒ කියන්නේ පිප් 100කටත් වැඩි ඩ්‍රොප් එකක්. මේ ඩ්‍රොප් එකෙන් පස්සේ ඔයාලට මතක ඇති Fed එක රිලීස් වුණා මෙන්න මේ වගේ පොයින්ට් එකක ඉඳන් මේ විදිහට මාකට් එක අප්සයිඩ් මූව් වෙලා මේ ප්‍රීවියස් හයි එකේ තිබිච්ච ලික්විඩිටි මේ විදිහට ඇචීව් කරා. ඉතින් මේ ලික්විඩිටි ඇචීව්මන්ට් එකත් එක්කම මම ගෝල්ඩ් සෙල් එකකට ආවා සහ මම Fed එකේ රේට් හෝල්ඩ් එකත් එක්කම ගෝල්ඩ් එක සෙල් කරන්න ගත්තා දිගින් දිගටම. හේතුව තමයි Fed එකේ රේට් හෝල්ඩ් කියන්නේ තවදුරටත් USD ඉකොනොමි එක ආරක්ෂිතයි. ඉතින් USD ඉකොනොමි එක ආරක්ෂිතයි කියන්නේ සේෆ් හෙවන් ගෝල්ඩ් එක වෙත මිනිස්සු ඇදිලෙන එක අඩුයි සහ ඉන්වෙස්ටර්ස්ලා එයාලගේ ප්‍රොෆිට් ගොඩක් දුරට මේකෙන් බුක් කරගන්නවා. ඉතින් ඒ විදිහේ දෙයක් තමයි මෙතන සිද්ධ වුණේ. ඒකත් එක්ක මාකට් එක ඩ්‍රොප් වුණා. මේ මාකට් ඩ්‍රොප් එක දිගින් දිගටම කන්ටිනියු වුණා. ඉතින් මේක විතරද මාකට් ඩ්‍රොප් එකට මාකට් ඩ්‍රොප් එකක් අපිට ගන්න තියෙන රීසන් එක නැහැ. ගොඩාක් රීසන් තියෙනවා. මම මෙතනින් ඔයාලට කියන්නම් මෙතනදී එන්ට්‍රි දැන් අපි හිතමු Fed එකේ එන්ට්‍රි එක මිස් වුණා නම් ඔයාලට මේ විදිහට මම 4 hour chart එකට යන්නම්. 4 hour chart එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ second entry point එක. මේ මගේ zone එකේ ඉඳන් මෙතනින් ගත්ත කෙනෙක්ට උනත් මේ සෙල් එක කන්ටිනියු කරන්න පුළුවන්. එතකොට මගේ third entry point එක තමයි මෙන්න මේ point එක. ඉතින් මෙතනින් මේ zone එකෙන් ගත්ත කෙනෙක්ට උනත් මේක හෝල්ඩ් කිරීම හැකියාවක් තියෙනවා. මොනවද මගේ මේ zone? ඒක නිකන් මුළු මාකට් එක සේරම තියෙන්නේ zones විතරයි. මොකක් හරි ඇති වැඩක් තියනවද? ඔව් වැඩක් තියෙනවා. මේ හැම එකක්ම high accuratable zone. හරිද? මේවා තියෙන්නේ daily weekly පවා analyze කරපු zone. ඉතින් මේ දේවල් ඔයාලට මම ඉස්සරහට ටිකෙන් ටික කියලා දෙන්නම්. මම දැන් යන daily chart එකට ඔයාලට මම කියන්නම් මෙන්න මේ green zone එක ගැන විතරක්. ඔයාලට පේනවා ඉතින් මේ තියෙන previous high එකේ තමයි මම මේ green zone එක ඇඳලා තියෙන කියන්න විශේෂතම හේතුව තමයි මේ green zone එක ගැන කියන්න ඕනුනේ මේ sell එක වගේම මේ sell එකත් දුන්නේ මේ green zone එකේ තියෙන accurate එක. ඉතින් ගොඩක් අය හිතුවේ දැන් මෙතන OB එකක් තිබ්බා 30 minute. ඒ 30 minute OB එකත් එක තමයි මේ sell එක දුන්නේ කියලා තමයි ගොඩක් අය හිතුවේ. but මම මේ sell එක ගත්තේ මේ 30 minute OB එක මගේ එක්තරා confirmation එකක් විතරයි. එතකොට මම තවදුරටත් මේ Fed එකේ decision එකත් එක්ක නෙවෙයි ඉන්නේ. Fed එකේ decision එක ඒක වෙලා ඉවරයි. මාකට් එක affect කරලා ඉවරයි. next Fed එක වෙනකම්ම මාකට් එක available මාකට් එකේ. හැබැයි අපිට අර තවදුරටත් sell එක රඳව ගන්න sell වල ඉන්න අපිට මොනවද තියෙන confirmation කියලා කෙනෙක් ඇහුවොත් බලන්න පුළුවන් රෂියා යුක්‍රේන් එයාලා agree වුණා. එයාලගේ attack වෝ එක පොඩ්ඩක් විරාම ගත කරන්න. ඉතින් ඕකත් එක්ක මාකට් එක නැවත එෆෙක්ට් කරා ඩවුන්සයිඩ්. ඉතින් තවදුරටත් තව දේවල් ඔයාලට බලා ගන්න පුළුවන්. චයිනීස් චාගි කියන මෙන්න මේ බ්‍රෑන්ඩ් එක තේ
නිෂ්පාදන කරන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් මේ බ්‍රෑන්ඩ් එක US වල ලොකු ඉන්වෙස්ට්මන්ට් එකක් කරා. ඒකත් එක්ක US ස්ටොක් ස්ට්‍රෝං වුණා. ඒකත් එක්ක ගෝල්ඩ් එක බෙයරිෂ් වෙන්න මේකත් රීසන් එකක් වුණා. ඉතින් අනිත් එක තමයි රෂියාව වල තියෙන එයාලා ඇග්‍රි වුණා හෝල්ඩ් කරලිවලා ෆුඩ් ෆර්ටිලයිසර් ඇන්ඩ් ෂිපින් කටයුතු වලට පොඩි එෆෙක්ට් එකක් පොඩි උදව්වක් කරනවා කියලා එයාලා පොරොන්දු වුණා. ඉතින් ඕකත් එක්ක ඔයාලට බලා ගන්න පුළුවන් මාකට් එක මේ විදිහට සෙල් සයිඩ් එෆෙක්ට් කරනවා දිගටම බොහෝ දුරට. දැන් අපි හිතමු දැන් මම ඕල්රෙඩි බයි එකකත් ඉන්නවා. හරිද? හැබැයි මම මේ බයි එක තියන්නේ එත් එකට විතරයි. ඇති එත් එකෙන් එහාට මට මේ බයි එක ගැන අදහසක් නැහැ. හැබැයි මට දීර්ඝ කාලීන හොඳ ස්ට්‍රෝං අයිඩියා එකකට එන්න පුළුවන් ගෝල්ඩ් එක මේ රැලි එක කන්ටිනියු කරොත්. දැන් මේ වෙලාවේ ට්‍රැප් එකක් සිද්ධ වුණා. ගොඩක් අය මෙතනින් බයි කරපු හැමෝගේ මේ සෙල් හන්ට් වුණා. ඉතින් මේ ෆ්ලැග් එකක් කියලා හිතවල බයි කරපු හැමෝටම කියන්න තියෙන මේක රැලි එකක්. ඉතින් මේ රැලි එකත් එක්ක මාකට් එක තව දුරටත් ඩ්‍රොප් වෙනවා. මේ ඩ්‍රොප් එක මම මේ සෙල් එක හෝල්ඩ් කරන්නේ මේ මෙතන තියෙන ටාගට් එකට විතරයි. මෙතන තියෙන ලික්විඩිටි පොයින්ට් එකට විතරයි. මේ පොයින්ට් එකේ ඉඳන් නැවතත් తాවකාලික බයි එකක් දෙන්න පුළුවන්. මේ සෝන් එකත් ඔයාලා මොනිටර් කරලා තියාගන්න. ඉතින් නැවතත් බයි එකක් කන්ටිනියු වෙන්න පුළුවන්. ඒ වගේම තමයි තව දුරටත් කියනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන් මේ තියෙන්නේ මගේ සීක්‍රට් සෝන් එක 2935. ඉතින් ওই 2935 කියන සෝන් එක තමයි මම අවైలබල් තියාගෙන ඉන්නේ. ඉතින් මේ සෝන් එකට වැටුනොත් මේ සෝන් එකකින් ඔයාලට බයි කරන්න පුළුවන් 3145 කියන මෙන්න මේ පොයින්ට් එකට 5500 2000කට කිට්ටු වෙන සෝන් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලට හිතනවා ඇති දැන් මොකද්ද ඔගේ තියෙන තේරුම නිකම් බොරු කතාවක් විතරයි කියලා. මෙහෙමයි මේ සෙල් එක කන්ටිනියු වේද බයි එකක් කන්ටිනියු වේද කියලා මම දන්නේ නැහැ. මම දන්න එකම දේ තමයි මේ යන රීසන් එක මාකට් එක එෆෙක්ට් කරන රීසන් එක මම හිතනවා තව දුරටත් ගෝල්ඩ් එක සෙල් සයිඩ් මූව් වෙයි. හේතුව තමයි ගෝල්ඩ් එක සෙල් සයිඩ් මූව් වෙන්න දිගින් දිගටම එන නිවුස් හැම දෙයක්ම ෆයිනෑන්ෂල් එෆෙක්ට් හැම දෙයක්ම ට්‍රම්ප්ගේ ඩිසිෂන් හැම දෙයක්ම බලපාන්නේ මේ ගෝල්ඩ් එකට. හරිද? මේ ගෝල්ඩ් එකට ඒක බලපානවා US ඉකොනොමි එකට බලපාන හැම ඒ වගේම මම ඔයාලට ගිහිල්ලා පෙන්නන්නම් දැන් වික්ස් chart එක එකට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. අපි යම් වික්ස් chart එක ඩේලි chart එකට ඉතින් ඩේලි chart එක ඔයාලට බලා ගන්න ඕන මේ ලෝ ඉතින් දිගින් දිගටම මම මොනිටර් කරන් හිටියා. මෙතන මේ ගොඩක් අය වික්ස් එක බයි වේ කියපු පොයින්ට් එකෙත් මම මොනිටර් කරන් හිටියා. මේ ලෝ එක බ්‍රේක් කරලා මේ කැන්ඩල් එක ක්ලෝස් වුණයි. මං හිතුවා අනිවාර්යයෙන්ම එතනින් පස්සේ මේ විදියට සෙල් එක කන්ටිනියු වෙයි. මේක සෙල් වෙනවා කියන්නේ අනිවාර්යයෙන්ම ගෝල්ඩ් එකත් සෙල් වෙනවා. උද්දමනයේ ඉහළ පහළ. ඉතින් උද්දමනයේ ඉහළ යද්දි ගෝල්ඩ් එක අප් වෙනවා. උද්දමනයේ පහළ යද්දි ගෝල්ඩ් එක ඩ්‍රොප් වෙනවා. ඉතින් ওই දේවල් එක්ක ඔයාලට ওই දේවල් ටික බලා ගැනීමේ හැකියාවක් තියෙනවා. අනිත් දේ තමයි ඔයාලා දැන් ගොඩක් අය හිතනවා ඇති මම ස්කල්ප් වල ඉඳන් ඇයි මෙහෙම මේ ස්විං එන්ට්‍රි ගැන කතා කරන්නේ කොහොමද මොකද්ද මේ සිද්ධ වෙච්ච වෙන ස්කල්ප් වලින් ඈත් වෙලා පොඩ්ඩක් ස්විං කියන concept එකට එන්න ස්විං කියන concept එකට එන්න. ඉතින් අපි ඉස්සරහට බලමු ওই දේවල් එක්ක මොන වගේ දෙයක් මාකට් එක ඇතුලේ මම ප්‍රායද කියලා. එතකොට ඔයාලට බලා ගන්න පුළුවන් මම මගේ සීක්‍රට් එක කිව්වා. ඉතින් ওই ඩ්‍රොප් එකෙන් පස්සේ එන අප් එක තමයි 3145 achieve කරන්නේ. ඔය විදිහට ඔයාලට ඔය ෆ්ලැග් පැටර්න් එකක් නෙවෙයි තියෙන්නේ මේ රැලි එකක්. ඉතින් මේ රැලි එක බොහෝ දුරට මේ විදිහේ රැලි එකක් මාකට් එක මෙතනින් පහළට ඩ්‍රොප් කරන රැලි එකක් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. මෙතනින් කිසිම කෙනෙක් බයි කරන්න යන්න එපා. මෙතන මගේ බයි සෝන් එකක්. හැබැයි මම ඒක බයි කරන්න නෙවෙයි තියන් ඉන්නේ. හේතුව තමයි මේක කෙලින්ම බලපාලා තියෙන්නේ මෙතෙන්ට මේ පොයින්ට් එකට. ඉතින් සාමාන්‍ය රැලි එකක් ආවොත් කරන්නේ අනිවාර්යයෙන්ම ට්‍රැපින් මූව්මන්ට් එකක් විදියටම මේක ওই විදියටම මේ රීටෙස්ට් එක දීලා ඉවරලා පහළට ඩ්‍රොප් කරන එක තමයි. ඉතින් කවුරුන් නොහිතන වෙලාවක මේ ගෝල්ඩ් ඩ්‍රොප් එක වෙන්න හන්ට් වෙන්න පුළුවන්. එත් එකකට යන්න පුළුවන් මේ අතරමැදි. ඒව කියන්න බෑ මොකද මම මේ වීඩියෝ එකෙන් පස්සේ මම මේ වීඩියෝ එක කරයින් පස්සේ මොනවද එන ෆන්ඩමෙන්ටල් රීසන් ෆයිනෑන්ෂල් එෆෙක්ට් ට්‍රම්ප්ගේ තීරණ ඉතින් ඔය දන්න ටිකෙන් මාකට් එකට මොකද්ද වෙන්නේ කියලා තමයි කිව්වේ. ඉතින් හැමෝටම ප්‍රොෆිටබල් අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. මොකද හේතුව තමයි දැන් ගොඩක් අය මේ සෙල් බයි එක ලොස් වෙලා නැති වෙලා තියෙන. ඉතින් මට හිතුණා මේ වගේ වීඩියෝ එකක් ගෙනාවොත් මේ සෙල් වෙන්න තියෙන chance එක වැඩි කියලා හෝ මේ ස්කල්ප් කරන රේට් එක ප්‍රවේශම් වෙයි කියලා. ඉතින් අපි next video එකෙන් හමු. සිළුම් දෙනාට ජයග්‍රාහීම දවසක් ප්‍රාර්ථනා කරනවා.